අද මම මුලින්ම ලෑස්ති වෙන්නේ මගේ කබඩ් එක අස් කරන්න. ඉතින් මේ කබඩ් එක කොච්චර අස් කරලා තිබ්බත් අපිට ඕන ඇඳුම ගන්න ගිහපුවාම පිළිවිදිහනේ. ඉතින් අපි මුලින්ම මේක අස් කරලා ඉමු. ගෑනු ළමයි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොච්චර මේ ඇඳුම් අස් කරලා තිබ්බත් සතියක් දෙකක් යනකොට අපිට ඕන ඇඳුම ගන්න ගියාම මේ විදිහට ආය අපිට අස් කරන්න වෙනවා. ඉතින් මට හිතුණා කාමරේ අස් කරන වීඩියෝ එකක් මගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. වීඩියෝ එක අවසානයේ වෙනකම්ම බලාගෙන ඉන්න. මුලින්ම මං රෙදි එකින් එක මේ විදිහට නමා ගන්නවා. එතකොට අපිට ඕන තැන් වලින් මේ විදිහට ලස්සනට අස් කරගන්න පුළුවන් නේ. මේ තියෙන්නේ අපේ වෙඩින් ඇල්බම් එක. ඒක මං පොඩි කොටසක් පෙන්නන්නම් බලන්න ලස්සනයිද කියලා. අපේ වෙඩින් එකේ පළවෙනි දවසේ චාරිත්‍ර සිද්ධ වුණේ පල්ලියේ. මොකද මම ක්‍රිස්තියානි නිසා මට ඕන වුණා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපි දෙන්නට එකතු වෙන්න. ඒ වගේම තමයි ගෑනු ළමෙක් හරි ආස දෙයක් නේ අර කැන්ඩියෙන් ඇඳලා මාලා හත දාන්න. ඉතින් ඒක මට පළවෙනි දවසේ බැරි වුණ නිසා මම ඒක දෙවෙනි දවසේ ඒ විදිහට ඇඳලා අපි ලස්සන ෆොටෝ ගහලා ඉතින් ඒ විදිහට අපේ ෆන්ක්ෂන් එක තිබ්බා. බලන්න ලස්සනයිද කියලා මේ ෆොටෝ ටික. හරි මම දැන් අස් කරගන්න හදන්නේ කණ්ණාඩි මේසෙ ගාව. මං ආසම තැනක් තමයි මෙතන. මොකද මගේ ලස්සන මම්ම බලා ගන්න තැනනේ. මං විතරක් නෙමෙයි ඔයත්. මං දැන් හදන්නේ මගේ ඇඳේ තියෙන බෙඩ්ෂීට් කොට්ටෝර මාරු කරගන්න. ඉතින් මං දැන් අලුත් බෙඩ්ෂීට් දාලා මගේ ඇඳ අස් කර ගන්නවා. ඉතින් මම සතියකට සැරයක් මේ දේ පුරුද්දක් වශයෙන් කරනවා. ඉතින් මං දැන් අද කාමරේ අස් කරන්න ගත්ත නිසා මං හිතුවා ඇඳේ තියෙන කොට්ටෝරත් අද මාරු කරන්න ඕන කියලා.
මේ ටෙඩිව මට ගෙනත් දුන්නේ මගේ හස්බන්ඩ්. මගේ බර්ත්ඩේ එකක් දවසේ තමයි එයා මට ඔක ගිෆ්ට් කරේ. මැරි කරන්න කලින් යාළු වෙලා ඉන්න දවස්වල තමයි ඔක මට හම්බුනේ. දැන් ඕකට අවුරුදු 4ක් විතර වෙනවා. ඉතින් මම තාමත් හරි ආදරෙන් හරි ආසාවෙන් එයාව තියාගෙන ඉන්නවා මතක් වෙන්න. මං ඒ බඩු කොහෙටවත් අස් කරේ නැහැ. ඒ බඩු තියෙන තැන් වලින්ම තියලා මං ඒ තැන් අස් කරා විතරයි. දූවිලි පිහදාලා අස් කරන වැඩ ටික නම් ඉවරයි. දැන් තියෙන්නේ කාමරේ අතු ගා ගන්න වැඩ ටික. මේ තියෙන්නේ මම ගෙදරට අඳින ඇඳුම්. මම ඒක වෙනම කූඩේකට දාලා තියාගෙන ඉන්නේ. මොකද ඇඳුම් ඔක්කොම එකට වුණාම අපිට ඇඳුම් තෝරගන්න හරි කරදරයි. අර ගෙදරට අඳින ඇඳුම් නිතරම වගේ ගැන්න වෙන හින්දා මේ වගේ වෙනම කූඩේකට දාලා තියාගත්තාම අපිට හරි පහසුයි. ඔන්න මගේ වැඩ ටික ඉවරයි. දැන් මං හදන්නේ කාමරේ සුවඳ ගහන්න හඳුන් කෝරක් පත්තු කරගන්න එක. ඔන්න එහෙනම් ලෑස්ති වෙන්න මගේ රූම් එකේ ෆයිනල් රිසල්ට් එක බලන්න.